in the treasure chest. Cause we inside this, merciless. Bury all lyrics left man in a distress. ඉතින් ටොයෝටා සමාගම විසින් පළවෙනි වතාවට ලෑන්ඩ් ක්‍රූසර් කියලා වාහනයක් වෙළඳපොළට හඳුන්වලා දීලා තියෙන්නේ 1951 ගේ. ඉතින් එදා ඉඳන් අද වෙනකම් වාහනේ තියෙන බාහිර පෙනුම, කම්ෆර්ටබල් බව, එන්ජින් එකේ කැපැසිටි වල තියෙන වෙනස්කම් එක ගොඩක් දේවල් වැඩි දියුණු වෙලා අදටත් වෙළඳපොලේ ඉහළම තැනක් තියෙන වාහනයක් තමයි ලෑන්ඩ් ක්‍රූසර් කියන්නේ. ඉතින් අද කතා කරන්න යන්නේ 2021 දී මැනුෆැක්චර් වුණ ලෑන්ඩ් ක්‍රූසර් TX 150 කියන වාහනය ගැන. ඉතින් ප්‍රාඩෝ ගැන කතා කරනකොට ප්‍රාඩෝලාගේ J17 සීරීස් එක පළවෙනිම 1990 තමයි මැනුෆැක්චර් වෙලා තියෙන්නේ. ඊට පස්සේ J19 සීරීස් එක 1996 දී තමයි මැනුෆැක්චර් වෙලා තියෙන්නේ. ඊට පස්සේ J120 සීරීස් එක 2002 තමයි මැනුෆැක්චර් වෙලා තියෙන්නේ. අපි අද කතා කරන්නේ J150 සීරීස් එකේ පළවෙනිම වාහනේ 2009 තමයි මැනුෆැක්චර් වෙලා තියෙන්නේ. ඉතින් මේ J150 සීරීස් එකත් එක එක ඉයර් වලදී එක එක වෙනස්කම් එක්ක ආවා. ඉතින් අද කතා කරන්නේ මේ වාහනේ 2021 දී මැනුෆැක්චර් වෙච්ච වාහනය. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් සුපුරුදු පරිදි වාහනේ ෆ්‍රන්ට් සයිඩ් එකෙන් පටන් ගමු කතාව. ඉතින් බැලු බැලමට පේනවා ටිකක් බලවත්කම් පෙන්වන වාහනයක්. වාහනේ ෆ්‍රන්ට් සයිඩ් එක ගැන කතා කරද්දී ෆ්‍රන්ට් සයිඩ් එකේ මුලින්ම අපිට පේන්නේ ක්‍රෝම් ග්‍රිල් එක බලා ගන්න පුළුවන්. ක්‍රෝම් ග්‍රිල් එක මැද ටොයෝටා සමාගම මේගොල්ලන්ගේ ලෝගෝ එක ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම ලෝගෝ එකට යටින් ෆ්‍රන්ට් කැම් එක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ ග්‍රිල් එක ගැන කතා කරනකොට ටිකක් හයි එන්ඩ් ග්‍රේඩ් වලදී අපිට බ්ලැක් අවුට් ග්‍රිල් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද තියෙන ටෙක්නොලොජි එකත් එක්ක මව් සමාගම විසින් කොහොම ඩිසයින් කරලා එව්වත් වාහනයක ෆේස් ලිෆ්ට් එකක් කරලා වාහනයේ තියෙන ඉදිරිපස පෙනුම අපිට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපි දැන් කතා කරමු වාහනේ හෙඩ්ලයිට් එක ගැන. ඉතින් මේ වාහනේ අපිට හම්බෙන්නේ හැලජන් ලෑම්ප් දෙකක්. ඒත් එක්කම ඔටෝ ලෙවලින් සිස්ටම් එකක් සහ ඩේ ටයිම් රනින් ලයිට් සිස්ටම් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් වාහනේ ෆ්‍රන්ට් සයිඩ් එකේ පහළ ගැන කතා කරද්දී අපිට සර්කියුලර් LED ෆොග් ලෑම්ප් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රන්ට් පාකින් සෙන්සර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනට අපිට බලා ගන්න පුළුවන් හෙඩ්ලයිට් වොෂර් එක. එහෙම තමයි මේ වාහනේ ෆ්‍රන්ට් සයිඩ් එක ගැන කතා කරද්දී කතා කරන්න තියෙන්නේ. ඉතින් වාහනේ ෆ්‍රන්ට් සයිඩ් එකේ පල්ලෙහාම බැලුවම ඔයගොල්ලන්ට පේනවා මොඩල් ස්ටාර් කියලා බැජ් එකක් තියෙනවා. ඉතින් මොකද්ද මේ මොඩල් ස්ටාර් කියන බැජ් එක? මේ වාහනේ ෆ්‍රන්ට් බෆර් එක. මේක මේ වාහනේට ඔරිජිනල් වෙන බෆර් එකක් නෙමෙයි. මේ වාහනේට මේ ආෆ්ටර් මාකට් යූස් කරලා තියෙන බෆර් එක තමයි මොඩල් ස්ටාර් කියලා හඳුන්වන්නේ. අපිට මේ බෆර් එක මොඩල් ස්ටාර් TRD කියන ආකාර දෙකකින්ම බලා ගන්න පුළුවන්. හැබැයි මේ වාහනේට යූස් කරලා තියෙන්නේ මොඩල් ස්ටාර් කියන ටයිප් එක. ඉතින් වාහනේ ෆ්‍රන්ට් සයිඩ් එක දිහා බැලුවම ඔයගොල්ලන්ට පේනවා නිකල් පාර්ට්ස් ගොඩක් යූස් කරලා නිකන් වාහනේ අර කමාන්ඩ් ලුක් එක පොඩ්ඩක් වැඩි කරලා දිනවා. අර ටිකක් අපිට මේ ඇස් කඩාගෙන යන පෙනුමක් කියන්නේ. ඒ වගේ පෙනුමක් මේ වාහනෙන් හම්බෙලා දිනවා. ඉතින් වෙන වාහන අස්සෙන් මේ වාහනේ දැක්කම අර දින ලෑන්ඩ් ක්‍රූසර් එකක් නේ කියලා අපේ ඔළුවට යන තරම මේ වාහනේ සෑහෙන කමාන්ඩ් ලුක් එකක් අපේ ඔළුවේ තාමත් රැඳිලා තියෙනවා. බේසිකලි වාහනේ ෆ්‍රන්ට් සයිඩ් එක ගැන අපි ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි දැන් කතා කරමු වාහනේ සයිඩ් විව් එක ගැන. ඉතින් සයිඩ් විව් එක ගැන කතා කරද්දී අපි මුලින්ම ටයර් එක ගැන කතා කරමු. ටයර් එක ගැන කතා කරද්දී බ්ලැක් කලර් එකයි සිල්වර් කලර් එකයි එකට මික්ස් වෙලා හරි යුනික් ඇලෝ වීල් එකක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් ඇලෝ වීල් එකත් එක්කම 19 ඉන්ච් ටයර් සයිස් එකක් තමයි අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වාහනේ ටයර් එකේ ටර්නින් ක්ලියරන්ස් එක ගැන කතා කරද්දී 5.8 ටර්නින් ක්ලියරන්ස් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අර අපි කියන්නේ ඩබල් ලයින් තියෙන පාරක එකපාර U turn එක ගන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ වාහනේ ටිකක් අර බරපන්ති වාහනයන්නේ. කොච්චර බරපන්ති වාහනයක් වුණත් අර අපිට ඩබල් ලයින් තියෙන පාරක එකපාර U turn එකක් ගහ ගන්න පුළුවන් වෙනවා වගේ හොඳ ටර්නින් ක්ලියරන්ස් එකක් මේ ටයර් එකේ තියෙනවා. ඉතින් වාහනේ ටයර් වලින් පස්සේ අපි කතා කරමු වාහනේ සයිඩ් මිරර්ස් ගැන. ඉතින් හොඳ ටිකක් සයිස් එකේ ලොකු සයිඩ් මිරර් එකක් තමයි මේ වාහනේට හම්බෙන්නේ. ඉතින් වාහනේ සයිස් එකත් එක්ක ටිකක් මේ වගේ සයිස් සයිඩ් මිරර් එකක් තමයි ඉතින් මේ වාහනේට ඕනේ. සයිඩ් මිරර් කාප් එකේ සිග්නල් ටර්නින් ලයිට් එකක් හම්බ වෙනවා. ඒත් එක්කම සයිඩ් මිරර් එකේ යටට එද්දි 360 කැම් එකත් එක්ක ප්‍රොජෙක්ටිං ලැම්ප් එකක් හම්බ වෙනවා. ඒක අර අපි මේ වාහනේ ඩෝ එක ඕපන් කරද්දි ප්‍රොජෙක්ටිං ලැම්ප් එක පල්ලෙහාට ප්‍රොජෙක්ටර් විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ප්‍රාඩෝ ගැන කතා කරද්දී ප්‍රාඩෝ එකේ සයිඩ් විව් එකේ තියෙන අයිකොනික්ම ලුක් එක තමයි ග්‍රිලින්.
ෆුඩ් රේලින්ග්ස් ගැන කතා කරද්දී ප්‍රාඩෝ එකට සාමාන්‍යයෙන් එන්නේ සිල්වර් කලර් එකනේ බ්ලැක් කලර් එකනේ. මේ වාහනේට යූස් වෙලා තියෙන්නේ බ්ලැක් කලර් එකේ ෆුඩ් රේලින්ග්ස්. ඉතින් මේ වාහනේ වීල් බේස් එක ගැන කතා කරලා මිලිමීටර් 2790ක වීල් බේස් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ ලෙන්ත් එක කවුන්ට් කරලා මිලිමීටර් 4995ක වගේ ලෙන්ත් එකක් තමයි මේ වාහනේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ පළල ගැන කතා කරද්දී මිලිමීටර් 1885ක පළලක් තමයි මේ වාහනේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වාහනේ උස ගැන කතා කරද්දී මිලිමීටර් 1845ක වගේ උසක් තමයි වාහනේ බලා ගන්න පුළුවන් වෙන්නේ. වාහනේ උස නම් සාමාන්‍යයෙන් අපි යූස් කරන ටයර් සයිස් එකෙන් පොඩ්ඩක් වෙනස් වෙනවා. يعني අපි සාමාන්‍යයෙන් අපිට කැමති ටයර් සයිස් එකක් දාගත්තොත් වාහනේට ගැලපෙන විදිහට මිලිමීටර් 1845 නම් 1890 වගේ වාහනේ උස සාමාන්‍යයෙන් වෙනස් වෙනවා. ඉතින් මේන්ලි වාහනේ සයිඩ් විව් එක ගැන ඔය ටික තමයි කතා කරන්න දෙන්නේ. අපි දැන් කතා කරමු වාහනේ රියර් සයිඩ් එක ගැන. මේ වාහනේ ඒකෙන් ඒකට අලුත් වෙද්දි වාහනේ තියෙන බාහිර පෙනුම, කම්ෆර්ටබල් බව, වාහනේ තියෙන එන්ජින් කැපැසිටි එක වගේ දේවල් අලුත් වෙවි තමයි එන්නේ. ඒ වුණාට මේ 150 සීරීස් එකේ 2009 දී මැනුෆැක්චර් වෙච්ච වාහනේ රියර් සයිඩ් එක වගේම තමයි 2021 දී මැනුෆැක්චර් වෙච්ච වාහනේ රියර් සයිඩ් එක. අර අපිට කියන්න තරම් ලොකු වෙනසක් සිදු වෙලා නැහැ. උඩින්ම තියෙන ස්පොයිලර් එකත් එක්ක බ්‍රේක් ටේල් ලයිට් එක, ඒ වගේම අපිට ලෝගෝ එක ඩිසයින් කරලා දිනවා මැද්දෙන්. දෙපැත්තෙන් බ්‍රේක් ලයිට් දෙක තියෙනවා, රිවර්ස් කැමරාව තියෙනවා. පිටිපස්සෙන් රිවර්ස් සෙන්සර් දෙකක් තියෙනවා. අපිට මේ වාහනේ වෙනස්කමකට වෙලා තියෙන්නේ මේ බ්‍රේක් ලයිට් දෙක ටිකක් ඩාර්ක්නස් බ්‍රේක් ලයිට් දෙකක් තමයි 2021 වාහනේට හම්බෙන්නේ. මේ 2009 දී මැනුෆැක්චර් වෙච්ච වාහනේත් එක්ක 150 සීරීස් එකේ පිටිපස්ස ගැන කතා කරද්දී අර ලොකු කියන්නම තරම් ලොකු වෙනසක් සිදු වෙලා නැහැ. හැබැයි අනිත් දේවල් ලොකුවටම වෙනස්කම් සිදු වෙලා තියෙනවා. ඉතින් අපි දැන් කතා කරමු එන්ජින් රූම් එක ගැන. එන්නේ ටිකක් වාහනේ එන්ජින් එක ගැන කතා කරමු. බැලුවට පේන ලයිසෙන් ලොකු එන්ජින් රූම් එකක් තමයි තියෙන්නේ වාහනේ. ඉතින් මේ වාහනේ අපිට හම්බෙන්නේ 2.8 ලීටර් 4 සිලින්ඩර් පෙට්‍රල් එන්ජින් එක තමයි මේ වාහනේ හම්බෙන්නේ. ඒ වගේම 6 ස්පීඩ් ඔටෝ ට්‍රාන්ස්මිෂන් එක මේ වාහනේ අපිට බලා ගන්න පුළුවන්. මේ වාහනේ හෝස් පවර් එක ගැන කතා කරද්දී හෝස් පවර් 201ක් සහ ටෝක් එක සාමාන්‍යයෙන් නිව්ටන් මීටර් 500ක වගේ ටෝක් එකක් අපිට මේ වාහනයෙන් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය මූලිකම එන්ජින් එක ගැන ඔය ටික තමයි කතා කරන් තියෙන්නේ. වාහනේ හැමදේම ඉවරලා අපි කතා කරමු වාහනේ ඇතුළ ගැන. වෙනසකටත් එක්ක බූට් ස්පේස් එකෙන් ඉන්ඩෝ එක ගැන කතා කරන්න පටන් ගමු. බූට් ස්පේස් එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් ලීටර් 742 ටිකක් ලොකු බූට් ස්පේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වුනේ. ඒ වගේම සබ් වූෆර් එක තියෙනවා. ඒත් එක්කම අපිට සාමාන්‍ය මේ වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ 7 දෙනෙක්ට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදිහට. ඉතින් අපිට සීට් පහින් බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙන්න මෙතනින් මෙන්න මේ බටන් දෙක ප්‍රෙස් කරලා අපිට එක්ස්ට්‍රා සීට් එක යූස් කරගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ පිටිපස්සේ ඩෝ එකේ තියෙන මෙන්න මේ ස්පේස් ඒරියා දෙකේ අපිට බලා ගන්න පුළුවන් මේ වාහනේට ඕනේ සාමාන්‍යයෙන් අර එදිනෙදා අපිට යූස් වෙන ටූල් කිට් එක ඒක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි මේ පිටිපස්සේ ඩෝ එක ඕපන් කරගෙන මොකක් හරි වැඩක් කරද්දී ඩෝ එක ආයි ඇතුල් පැත්තට එන එක වළක්වන්න. මෙන්න මේ හයිඩ්‍රොලික් ජැක් එකේ උගලන්ට පේන ඇති මෙන්න මෙතන. ඩෝ එක ලොක් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් එතෙන් ටිකක් ලොකු සයිස් එකෙන් ලොකු ඩෝ එකක් තමයි අපිට පිටිපස්සට හම්බෙන්නේ. ඉතින් හැම වෙලේම මේ ඩෝ එක ඕපන් කර ඉන්න එක ටිකක් හරි කරදරකාරී හින්දා මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා අපිට මෙන්න මේ ග්ලාස් එක අරගෙන අපිට සාමාන්‍ය පොඩි මොනවා හරි බූට් ස්පේස් එකට ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි බූට් ස්පේස් එක ගැන කතා කරන් තියෙන්නේ. අපි දැන් කතා කරමු වාහනේ ඉන්සයිඩ් එක ගැන. ඉතින් වාහනේ සෙකන්ඩ් ග්ලෝ එක ගැන කතා කරමු. වාහනේ සෙකන්ඩ් ග්ලෝ එක ගැන කතා කරද්දී ටිකක් අපිට හොඳ ලෙග් ස්පේස් එකක් තමයි මේ වාහනේ හම්බෙන්නේ. ඉතින් සාමාන්‍ය වෙන වාහනවල කියනවනේ මේ ඩ්‍රයිවර්ටයි ඉස්සරහා ඉන්න පැසෙන්ජර්ටයි විතරයි මේ ටිකක් හොඳ කම්ෆර්ටබල් ලෙග් ස්පේස් හම්බෙන්නේ පිටිපස්සට ටිකක් හම්බෙන අඩුයි කියන. ඒකට මේ ලෑන්ඩ් ක්‍රූසර් සීරීස් වල ටිකක් සාමාන්‍යයෙන් ඒක අඩුයි. මේ වාහනේ ටිකක් හොඳ ලෙග් ස්පේස් එකක් හම්බෙනවා. අපිට ටිකක් අර සැප පහසුවට හොඳට වාඩිලා යන්න පුළුවන් ටිකක් දිග ගමනක් වුණා. ඒ වගේම තමයි සෙකන්ඩ් ග්ලෝ එකේ යන්න පුළුවන් වාඩිලා පහසුවෙන්ම 3 දෙනෙක්ට යන්න පුළුවන්. ඒ වගේම මැද ඉන්න පැසෙන්ජර්ට හොඳ හෙඩ් රෙස්ට් එකක් හම්බෙලා තියෙනවා. මැද පැසෙන්ජර් කෙනෙක් යන්නේ නැති වෙලාවට මෙන්න මේ විදිහට ආම් රෙස්ට් එකක් විදිහට මෙන්න මේ කොටස පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි අපිට මෙතනින් කප් හෝල්ඩර්ස් දෙකක් හම්බෙනවා. මේ සෙකන්ඩ් ග්ලෝ එක ගැන ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ සෙන්ටර් කන්සෝල් එක පිටිපස්සේ ඉන්න පැසෙන්ජර්ස්ලාගේ පහසුව සඳහා මේ AC ග්ලෝස් දෙකක් හම්බෙලා තිනවා. ඒ වගේම තමයි මෙතන මේ ලයිට් සොකට් එකක් හම්බෙලා තිනවා. ඉතින් මේ සෙකන්ඩ් ග්ලෝ එකේ තියෙන රීඩින් ලැම්ප්ස් ගැන කතා කරාම ටිකක් හොඳ රීඩින් ලැම්ප්ස් දෙකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ග්‍රැබ් හෑන්ඩල් එක ගැන කතා කරාම ටිකක් අර හාඩි ලුක් එකක් තියෙන ග්‍රැබ් හෑන්ඩල් එකක් තමයි ටිකක් අර අතට ෆීල් වෙන. ඒ වගේම ග්‍රැබ් හෑන්ඩල් එක ගාවිම අපිට ස්පීකර් එකක් හම්බෙනවා. ඒ වගේම ෂටර් එක කන්ට්‍රෝල් කරගන්න ෂටර් බටන් එක හම්බෙනවා. ඉතින් සෙකන්ඩ් රෝ එකේ ওই ටික තමයි බේසික් කතා කරන් තියෙන්නේ. අපි දැන් යම වාහනේ ආසම ඒරියා එකට. ඩ්‍රයිවිං සීට් එකට.
ඉතින් ඔන්න අපි හැමෝම වාහනේ ආසම ඒරියා එක ඩ්‍රයිවිං සීට් එක. ඉතින් වාහනේ නගිද්දිම ටිකක් තේරෙනවා ටිකක් අර අතට පොඩ්ඩක් හොඳට ෆීල් වෙන ඩුවල් මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් එක තමයි මේ වාහනේ තියෙන්නේ. ටිකක් අර සයිස් එකෙන් ලොකු. ඉතින් මේ වාහනේ සයිස් එකත් එක්ක ගැන කතා කරාම මේ වගේ මල්ටි ෆන්ක්ෂන් වීල් එකක් තියෙන එක තමයි මේ වාහනේට හොඳ ටිකක් අර පදිනේ ලෑන්ඩ් ක්‍රූසර් එකක් කියලා ෆීල් වෙන. ඉතින් මේ වගේ ස්ටීරින් වීල් එකක් තියෙන්න ඕනේ මේ වාහනේට. දැන් ඔයගොල්ලෝ මේ මෙතනින් පේනවා මෙන්න මෙහෙම ස්ටීරින් වීල් එක අපිට පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ වාහනේ. ඒ වගේට අපිට ඩෝර් පෝස්ට් එකේ රහම මේකෙත් අපිට අර පිටිපස්සේ හම්බුණා වගේ හොඳ ග්‍රැබ් හැන්ඩල් එකක් තමයි මේකෙත් හම්බෙන්නේ. ඒ වගේම තමයි අපිට හම්බෙනවා ෂටර් කන්ට්‍රෝල් බටන් 4ක්. ඒ වගේම මිරර් කන්ට්‍රෝල් බටන් එක. ඒ වගේම එන්ජින් ස්ටාර්ට් බටන් එක. අපිට හම්බෙනවා අපේ හෙඩ්ලයිට් ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් කරන බටන් එක. ඉතින් වාහනේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරද්දී අපිට ඩෑෂ්බෝඩ් එක හම්බෙන්නේ ප්‍රීමියම් ලෙදර් වලින් ඩිසයින් වෙච්ච ඩෑෂ්බෝඩ් එකක් තමයි වාහනේ හම්බෙන්නේ. ඒ වගේම අපිට ටිකක් සයිස් එක ලොකු මේ ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම අපිට AC බ්ලෝවර් දෙක උඩින් හම්බෙනවා. ඒත් එක්කම අපිට AC බ්ලෝවර් එකට යටින් අපිට කන්ට්‍රෝල් පැනල් එක හම්බෙනවා. ඊට යටින් අපිට ස්ටෝරේජ් ඒරියා එකක් හම්බෙනවා. අපිට කැමති සාමාන්‍ය වොලට් එක, වොච් එක වගේ, ෆෝන් එක වගේ දාලා තියන්න අපිට ස්ටෝරේජ් ඒරියා එකක් හම්බෙනවා. ඒ වගේම තමයි අපිට මේ පල්ලෙහාන් හම්බෙන ප්‍රෙස් බටන් එකකින් වාහනේ 4 wheel වලට කන්වර්ට් කරගන්න පුළුවන්. උනායි පල්ලෙහා අපිට කප් හෝල්ඩර්ස් දෙකක් හම්බෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතනට අපිට බලා ගන්න පුළුවන් අපිට බ්ලෝවර් එක කන්ට්‍රෝල් කරගන්න මේ පැසෙන්ජර් ගේ සයිඩ් එක, ඩ්‍රයිවර් ගේ සයිඩ් එක. ඒකම තමයි 12 volt ලයිටර් ෂිෆ්ට් එකක් අපිට හම්බෙනවා. ඒත් එක්කම USB පොට් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපිට සන්රූෆ් එක බලා ගන්න පුළුවන් මේ වාහනේ. මෙන්න මේ බටන් දෙක යූස් කරලා අපිට සන්රූෆ් එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් 2021 දී මැනුෆැක්චර් වෙච්ච Land Cruiser 150 එක ගැන KTM ඔය ටික තමයි කතා කරන් තියෙන්නේ. මම හිතනවා මේ වීඩියෝෙන් ඔයගලන්ට වැදගත් දෙයක් ගන්න පුළුවන් ඇති කියලා. ඉතින් හොඳයි කියලා හිතනවා නම් ඔයගේ යාළුවටත් බලන්න ෂෙයා කරන්න. ජපන් කරා YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ඉතින් මේ ඇත්පන්ති වාහනේ හෙන්ඩුව තමයි මේ තියෙන්නේ. ඉතින් අපි ටෙස්ට් රයිඩ් එකක් ගිහලා බලමු. ඉතින් අපි ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.